ආයුබෝවන් මගේ චුටි පොඩිත්තනේ ඔන්න අද දවසේදී ඔයාලගේ ටීචර් ආවා ඔයාලට ලස්සන පාඩම් කොටසක් අරගෙන මේ පාඩම මගේ චුටි එක වසර පොඩිත්තන්ටයි ඔයාලා එක ශ්‍රේණියට ආවහම පුංචි ඔයාලා වෙනුවෙන්ම ලස්සන ක්‍රියාකාරකම් ගොඩාක් සැලසුම් කරලා තියෙනවා ඒ අතර චුටි දුවේ පුතේ සවන් දීම කියලා කියන්නේ හරිම වැදගත් ක්‍රියාකාරකම් කොටසක්. මේ සවන් දීම කුසලතාවයේ දියුණු කරන්න පුංචි ඔයාලට ගොඩාක් ලස්සන ක්‍රියාකාරකම් ගෙනල්ලා පුංචි ඔයාලගේ සවන් දීම ඉහළ තැනකට ගෙනියන්න උත්සාහ කරනවා. ඉතින් ඔන්න ටීචර් හිතුවා අද දවසේ මගේ චුටි පොඩිත්තන්ට මේ සවන් දීම හා සම්බන්ධ ලස්සන ක්‍රියාකාරකමක් කරන්න. එහෙනම් ඔන්න බලන්නකෝ අද දවසේ ටීචර් මොකද්ද මගේ චුටි පොඩිත්තන්ට තෝරගත්තේ කියලා. අද මම මගේ චුටි පැටවුන්ට ලස්සන කතන්දරයක් කියලා දෙන්නයි යන්නේ. කෝ බලන්න කතන්දර අහන්න ආස බබාලා අත උස්සන්න බලන්න. හැමෝම ආසයි නේද? ඔව් මගේ චුටි පොඩිත්තු හැම කෙනාම කතන්දර අහලා රස විඳින්න හරිම ආසයිනේ නේ. එහෙනම් ඔන්න ටීචර් ඔයාලට අද ලස්සන කතන්දරයක් තෝරගෙන ආවා පුංචි ඔයාලත් එක්ක බෙදා ගන්න. මේ කතන්දරයෙන් කියන්නේ ඔයාලා ආස කරන ආදරය කරන සතෙක් ගැනයි. අපි බලමු කවුරු ගැනද ටීචර් අද මේ තෝරගෙන ඇවිල්ලා මගේ චුටි පොඩිත්තන්ට කියලා දෙන්න යන්නේ කියලා. ඔන්න එහෙනම් අහගෙන ඉන්නකෝ. කොකෝ ඉස්සෙල්ලාම නිදහස් තැනකට ගිහිල්ලා හොඳට වාඩි වෙන්න බලන්න. ටීචර් කියලා දෙන කතන්දරේ හොඳට අහගෙන ඉන්න ඕනේ නිදහස් තැනකට වෙලා. එහෙනම් ඔන්න ටීචර් කතන්දරේ පටන් ගන්නයි යන්නේ. කතන්දරේ නම තමයි ආඩම්බර මුවා. මොකද්ද කතන්දරේ නම? ආඩම්බර මුවා. ඔන්න දැන් මගේ පුතාලා දන්නවා කවුරු ගැනද මේ කතන්දරයෙන් කියන්නේ කියලා නේද? ඔව් කවුරු ගැනද පුතේ කියන්නේ? මුවෙක් ගැන. කොයි වගේ දනේ මුවා? ආඩම්බර මුවා කියලා කියන්නේ පොඩි විශේෂණ පදයක් දාලා නේද එයාට. ඔන්න පටන් ගද්දිම අපි දන්නවා එයා චුට්ටක් ආඩම්බරයි කියලා නේ. එහෙනම් බලමුකෝ මොකද උනේ මේ ආඩම්බර මුවාට කියලා නේද? හරි. ඔන්න එන්නකෝ එහෙනම් කතන්දරයට යන්න. ටීචර් කියද්දී මගේ පුතාලා හොඳට අහුම්කන් දීලා චිත්‍ර රූප මවා ගන්න ඕනේ. ඔන්න පුතේ එක මත් එක කැලෑවක ලස්සන මුවෙක් හිටියා. මේ මුවාට තිබ්බා ලස්සන අන් තට්ටුවක්. මොකද තිබ්බේ ලස්සන අන් තට්ටුවක්. ඉතින් මේ මුවා පුරුදු වෙලා හිටියා වතුර පිරුණු විලක් ළඟට ගිහිල්ලා හැම වෙලේම ඒ විලේ තියෙන වතුර වලින් තමන්ගේ රූපය බලන්න. නේද? වතුර ළඟට ගිහිල්ලා මෙහෙම එබිල බැලුවාම අපිට අපේ රූපෙම ආයේ පේනව නේද? ඡායාව පේනව නේද? මෙන්න මේ ඡායාවෙන් මෙන්න මේ පේන දෙයින් මෙයා සතුටක් ලැබුවා. මට තියෙන්නේ හරිම ලස්සන අන්තට්ටුවක් නේ කියලා නේද? එයා හරියට ආඩම්බර වුණා. නේද? එයාගේ අන්තට්ටුව ගැන. ඉතින් මගේ චුටි දුවේ පුතේ මේ විදියට පුරුද්දක් විදියට මෙයා හැමදාම තමන්ගේ රූපේ දිහා බලලා ආඩම්බර වෙන ගමන්ම මෙයා දකිනවා එක දවසක් මට තියෙන්නේ ලස්සන අන්තට්ටුවක් වුණාට මගේ කකුල් දෙක හරිම කැත්තයිනේ. මගේ කකුල් දෙක හරි හීනීනේ. මට නෑ ලස්සන කකුල් දෙකක් කියලා මෙයා දුක් වෙන්න පටන් ගත්තා. ඒ වගේ මෙයාට පොඩි තරහකුත් ආවා. මට තියෙන්නේ හරි කැත කකුල් දෙකක් කියලා එයා තරහෙන් තමයි එයාගේ කකුල් දෙක ගැන හිටියේ. හැබැයි ආඩම්බරුනේ මොනවා ගැනද? අන්තට්ටුව ගැන. එයා දුක්ුනේ මොනවා ගැනද? එයාගේ හීනි කකුල් දෙක ගැන නේද? හරි. ඔන්න එක දවසක් මේ මුවා කැලෑවේ එහෙට මෙහෙට ඇවිදගෙන යනකොට එයාට ඇහුණා පුතේ ලොකු සද්දයක්. සතෙක් කෑ ගහන නපුරු සතෙක් කෑ ගහන සද්දයක් ඇහුණා. සතෙක් ගොරවගෙන එන සද්දයක් ඇහුණා. මෙයා හොඳට අහුම්කම් දුන්නා. කවුද මේ කෑ ගහන්නේ? කොටියේ. ඔන්න කොටියේ කෑ ගහගෙන එනවා. දැන් මොකද උනේ? මුවා කලබල වුණා
නේද? සතෙක් කෑ ගහගෙන එනකොට නපුරු සතෙක් කවුරුත් ඉන්නේ නෑනේ නේද ළඟපාත. මුවා මොකද කරේ? වේගෙන් දුවන්න පටන් ගත්තා. හති දාගෙන වේගෙන් පුළුවන් තරම් ඈතට මේ මුවා සද්දය ඇහෙන්නේ නැති වෙනකම්ම දුවගෙන යන්න පටන් ගත්තා. ඔන්න දුවගෙන ගිහිල්ලා මෙයා මොකද කරේ? ටිකක් නැවතිලා බැලුවා. සද්දේ නම් චුට්ටක් අඩුයි වගේ. මෙයා ඒ බයට මොකද කරේ? තව ටිකක් වේගෙන් දුවගෙන ගියා. මේ යනකොට මෙයාට තිබ්බනේ ලොකු උස අන්තට්ටුවක් නේද? කැලෑවේ තිබ්බ ගස්වල වැල් මොකද කරේ? මෙයාගේ තියෙන අන්තට්ටුවේ පැටලෙන්න ගත්තා. පැටලිලා දැන් නම් අන්තට්ටුව කැත්තයි පුතේ. ගස්වැල් පැටලිලා ගස්වැල් වල කෑලි මේ අන්තට්ටුවේ එල්ලිලා ඒවල කහට වැදිලා දැන් නම් ඔන්න ලස්සන නෑ මෙයාගේ අන්තට්ටුව. ඔන්න ටිකක් දුර ගිහිල්ලා මේ මුවා හති අරින්න පටන් ගත්තා. හති අරින ගමන් මෙයා කල්පනා කරා හම්මෝ මම නම් අද හරීම අමාරුවෙන් තමයි ගැලවුනේ. මගේ හොඳ වෙලාවට තමයි මම අද බේරුනේ. මාර වැඩේනේ. මේ අන්තට්ටුව තිබ්බට වැඩක් නෑනේ. මේ අන්තට්ටුව පැටලි හරි අමාරුවෙන්නේ මම දුවගත්තේ. මම මගේ ජීවිතේ බේරගත්තේ මම අර කැත්තයි හොඳ නෑ කියලා අයින් කරපු මගේ කකුල් දෙක නිසානේ කියලා මෙන්න අපේ මුවාට පොඩි නුවණක් පහළ වුණා. මෙයා කල්පනා කරන්න ගත්තා මගේ මේ කැත්තයි කියලා මම අයින් කරගෙන හිටපු මම කැමති නැතුව හිටපු මේ කකුල් දෙක නේද මාව බේරගත්තේ. මේ මං ලස්සනයි කියලා අගය කරපු හැමදාම බලලා සතුටු වුණු මගේ මේ අන්තට්ටුව මට ඒ වෙලාවේ බාධාවක් තමයි වුණේ නේද? දුව ගන්නත් බැරුව කියලා හරියට නේද දාන්නේ. ඔව්. ඉතින් මේ මුවා ඊට පස්සේ තේරුම් ගත්තා මගේ පුංචි දුවේ පුතේ කවදාවත් Tamanට තියෙන දේවල් ගැන ආඩම්බර වෙන්න හොඳ නෑ. අපිට ප්‍රයෝජනවත් අපේ ඇඟේ තියෙන හැම අවයවයක්ම කියලා මේ මුවා තේරුම් ගත්තා. කොටින්ම කියනවා නම් තමන්ගේ මේ හීනි කකුල් දෙක කොච්චර ශක්තිමත්ද? තමාට කොච්චර උදව් වුණාද තමන්ගේ ජීවිතේ බේරගන්න කියලා මේ මුවා තේරුම් ගත්තා. ඉතින් ඔන්න මගේ පුතේ ඊට පස්සේ නම් මේ මුවා ආඩම්බර වුණේ නැහැ. ආඩම්බර වෙන එක හොඳ දෙයක් නෙමෙයි කියලා මේ මුවා යාළුවා තේරුම් ගත්තා. ඉතින් ඔන්න මගේ චූටි පුතා දුවටත් මේ ආඩම්බර මුවා කියන කතාවෙන් ඉගෙන ගන්න ගොඩාක් පාඩම් තියෙනව නේද? අපි කවමදාක්වත් අපිට තියෙන දේවල් ගැන ආඩම්බර වෙන්න හොඳ නැහැ. අපි අපිට තියෙන දේවල් අගය කරන්න ඕනේ. ඒ වගේම අපිට තියෙන දේවල් පාවිච්චි කරලා අපි තවත් කෙනෙක්ට උදව් උපකාර කරන්න ඕනේ. සේවයක් කරන්න ඕනේ. එහෙම තමයි චුටි බබාලා වැඩ කරන්න ඕනේ. තේරුණාද? ඒ වගේම අපේ අඩුපාඩුකම් තියෙනවා නම් අපි ඒව ගැන දුක් වෙන්නේ නැතුව අපි ඒ දේවල් ප්‍රයෝජනයකට හරව ගන්න පුළුවන් වෙන විදියට වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. ඔන්න ආඩම්බර මුවා චුටි පැටවුන්ට ලස්සන පාඩමක් නේද කියලා දුන්නේ. ඔව් මගේ චුටි පුතේ දුවේ ඉතින් මේ ලස්සන කතන්දරේ පුංචි ඔයගොල්ලෝ පාඩමක් ඉගෙන ගන්න ඇති. ජීවිතේට අලුත් දෙයක් එකතු කරගන්න ඇති නේද? එහෙනම් සවන් දීම කියලා කියන්නේ හරිම වැදගත් ක්‍රියාකාරකමක්නේ. මගේ චුටි පුතාලා මේ කතන්දරයට සවන් දීලා මේ ආඩම්බර මුවාගෙන් මේ පාඩම් කොටස ඉගෙන ගත්තා වගේම තවත් කතන්දර වලට සවන් දෙන්න. සවන් දීලා ඔයාලගේ සවන් දීම කුසලතාවය දියුණු කරගන්න. ටීචර් නැවතත් දවසක් මගේ චුටි පුතාලත් එක්ක සවන් දීම ක්‍රියාකාරකම් ගොඩක් කරගෙන ඔයාලව බලලා යන්න එන්නම්. තේරුණා නේද? එතකන් ඔන්න මේ ආඩම්බර මුවාව මතකේ තියාගන්න මගේ චුටි පුතාලා. ඒ වගේම සවන් දීම දියුණු කරගන්න පුංචි ක්‍රියාකාරකම් වලටත් යෙදෙන්න පරිසරයට ගිහිල්ලා. ටීචර් හැමදාම කියනනේ පරිසරයට යන්න කියලා නේද? ගිහිල්ලා පරිසරයේ තියෙන සියුම් ශබ්ද වලට අහුම්කම් දෙන්න. කුරුල්ලු කෑ ගහන සද්ද, එක සත්තු කෑ ගහන සද්ද වලට අහුම්කම් දෙන්න පුරුදු වෙන්න. තේරුණා නේද? ඉතින් චුටි පැටවනේ නැවත දවසක් අලුත් පාඩමකින් මගේ චුටි පැටව බලලා යන ටීචර් එන්න. එතෙක් පුංචි ඔයාලා හැමදෙනාටම ආයුබෝවන්.
ඔයාලට නැවතත් මේ වගේ වීඩියෝ සමගින් හමු වෙන්න ඕනේ නම් ටීචර්ව පුංචි යාලට පුළුවන් අපේ වීඩියෝ එක අපේ මේ channel එක වීඩියෝස් ගොඩක් තියෙන මේ channel එක subscribe කරගන්න. එතකොට පුංචි ඔයාලට පුළුවන් ඒකේ තියෙන bell icon එක click කරපුවම අලුත් පාඩම් ඔයාලට අපි upload කරපු සැනින් බලා ගන්න. එහෙනම් පුංචි යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්.